අප්‍රිකාවේ හදවත වෙන බුරුන්ඩි පිහිටලා තිබෙන්නේ නැගෙනහිර අප්‍රිකාවේ. මුළු වර්ග ප්‍රමාණය වර්ග කිලෝමීටර් 27000යි. බුරුන්ඩි වල ජනග්‍රහණය මිලියන 12.5යි. යුනෙස්කෝ සංවිධානය කියන විදියට මෙහි ආයු අපේක්ෂාව අවුරුදු 49යි. මේ තමයි ලෝකෙ දුප්පත්ම රාජ්‍යය බුරුන්ඩි. අද අපි රහසින් ඔබත් එක්ක තොරතුරු බෙදා හදා ගන්න ලෑස්ති වෙන්නේ. ලොබ දුප්පත්ම රාජ්‍ය බුරුන්ඩි පිළිබඳවයි. රැඳෙන්න මේ වීඩියෝවේ අවසානයේ තෙක් මේ රහස. බුරුන්ඩියේ ඇමරිකානු ඩොලර් 15ක් නැත්තම් රුපියල් වලින් රුපියල් 2000ක් විතර ආදායමක් ලබන බුරුන්ඩි වැසියන්ගෙන් දෙදෙනෙක්ගෙන් එක්කෙක් රැකියාවක් නැතිව පීඩා විඳින අය. ඒ විතරක් නෙවෙයි. බුරුන්ඩියෙන් 50%කට විතරයි රුපියල් 2000ක්වත් ඉපයීමට හැකියාවක් තිබෙන්නේ. බුරුන්ඩියේ තිබෙන එකම ගුවන් තොටුපළ බුජුම්බරා ගුවන් තොටුපළ. පුදුමයට කාරණාව තමයි ඒ ගුවන් තොටුපළේ පරිගණකවලට අවශ්‍ය යාවත්කාලීන මෙහෙයුම් පද්ධතියක් හෝ භාවිතා කිරීමට නොහැකි තරම් ඔවුන් මූල්‍ය වශයෙන් පිළිහි තිබීම. බුරුන්ඩි ජනග්‍රහණයෙන් වැඩි පිරිසකගේ රැකියාව ගොවිතැනයි. බුරුන්ඩියේ වැඩිම ජනග්‍රහණයක් සිටින බුජුම්බරා නගරයේ ජනග්‍රහණය ලක්ෂ 3කට ආසන්න පිරිසක් වෙනවා. බුරුන්ඩියේ 65%ක්ම වයස 25ට අඩු පිරිසක් වෙද්දී 25% වයස 15ට අඩු කුඩා ළමුන් වෙනවා. වයස 65ට වැඩි පිරිස ඉන්නේ මුළු ජනගහනයේ 3%ක් විතරයි. මෙහි ආයු කාලය යුනෙස්කෝ සංවිධානය කියන විදියට වයස අවුරුදු 49යි. තාක්ෂණයෙන් නොදියුණු බුරුන්ඩියේ මිනිසුන් මේ වනතුරු ස්මාර්ට් ෆෝන් භාවිත කරන්නේ නැහැ. විදුලිය තියෙන්නේ ගම්මානයක නිවාස 2-3කට විතරයි. ඒ නිසා ජංගම දුරකථන නිවාසවලින් මුදල් ගෙවා චාර්ජ් කිරීම මේ සාමාන්‍ය සිරිවක් වෙලා ඉවරයි. බුරුන්ඩිය තුල යමෙකුට බයිසිකලයක් තිබෙනවා නම් ඔහු සලකන්නේ බුරුන්ඩිය තුල ඉහළ ආර්ථික මට්ටමක් සහිත පුද්ගලයෙක් ලෙසයි. බයිසිකලයක් සහිත බොහෝ අයගේ රැකියාව ගොවිතැනේ සිට අසනු වෙළඳ පොළට රැගෙන යාමයි. ඒ සඳහා ඔවුන් ඩොලර් 90ක් අය කරනවා. ඔවුන් දවසක් තුල කිලෝමීටර් 100ත් 150ක් දුරක් ගමන් කරන්නේ කකුලට සෙරප්පු දෙකක්වත් නැතුවයි. තමාගේ අසනු වෙළඳ පොළට ගෙන යාමට බයිසිකලයක් නොමැති සාමාන්‍ය ජනතාව ඒවා හිස මත තබාගෙන පාගමනින් ගමන් කරනවා. ඒ ඔවුන් ගමන් කරන්නේ ඩොලර් 50ක් ඉපැයීමටයි. මොවුන්ගේ ප්‍රධාන ආහාරය වන්නේ අර්තාපල් හා බෝංචි මිශ්‍ර වූ තලපයක්. දේශපාලන කෝහලවලින් අඩුවක් නැති බුරුන්ඩියේ මාර්ගවල අල්ලස් ගැනීම බොහෝ සුපුරුදු දසුනක් වෙනවා. බුරුන්ඩියේ රජයේ සේවකයෙක්ට ලැබෙන්නේ ඩොලර් 14ක් විතරයි. ඇමරිකාවේ වාර්ෂිකව උපයන මුදල සෙවීමට බුරුන්ඩි ජාතිකයෙක්ට වසර 230කටත් වඩා වැඩි කාලයක් ඩොකඩවා වැඩ කළ යුතු වෙනවා. පාසලට යන දරුවන්ගෙන් ද්විතීක අධ්‍යාපනය ලබන්නේ 30ක් විතරයි. එයිනුත් විශ්වවිද්‍යාලය යන්නේ 1%කටත් අඩු පිරිසක් විතරයි. බුරුන්ඩියේ තියෙන්නේ එකම එක විශ්වවිද්‍යාලයක් විතරයි. ඒ බුරුන්ඩි විශ්වවිද්‍යාලයයි. විශාල වශයෙන් මඤ්ඤොක්කා ආහාරයට ගන්න බුරුන්ඩි වැසියන් ඒවායින් පිටි සකසනවා. ඒ විතරක් නෙවෙයි. ඒ පිටි වලින් පාන්ද සකසනවා. මේ පාන් සකසන එක් පුද්ගලයෙක්ගේ දවසක වැටුම ඩොලර් 8යි. බුරුන්ඩිය තුල සාමාන්‍ය අවශ්‍යතාව වන සීනි, පිටි, කිරිපිටි ආදිය නිෂ්පාදනය කරන්නේ එකම කර්මාන්ත ශාලාවක. ඒවත් ගොඩක් මිල අධිකයි. රජයේ අනුදැනුමත් එක්ක බුරුන්ඩි වැසියන් ඉරිදා දවස ගත කරන්නේ ඔවුන්ගේ නගරය ගම පිරිසිදු කිරීමට.
මොවුන් ඒ කාර්ය සවස් වන තුරුම නොකඩවා කරනවා. කනගාටුදායකම කාරණේ තමා බුරුන්ඩිය තුළ සොහොන්කත්වලත් පන්ති භේදය තිබෙනවා. ධනවත් මිනිස්සුන්ට ඉතාමත් විශාල සොහොන්කතක් හිමි වුණත් දුප්පත් මිනිස්සුන්ට හිමිවන්නේ ගල් වලින් සැකසූ අවිධිමත් ලෙස පාවිච්චි කරපු පොඩි කුඩා භූමියක් පමණයි. ලොව තුන්වෙනියට මස් අඩුවෙන්ම ආහාරයට ගන්න බුරුන්ඩිය ප්‍රෝටීන් උණතාවෙන් දශක ගණනාවක් පීඩා විඳිනවා. ඒ විතරක් මේ රටේ ඉපදෙන ළමයින් 5 දෙනෙක්ගෙන් එක් අයෙක් වසර 5 සම්පූර්ණ වීමට කලින් මිය යනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ පවසන ආකාරයට මෙහි බුරුන්ඩි ජාතිකයන් 35000කටම සිටින්නේ එකම එක වෛද්‍යවරයෙක් පමණයි. වසර 62ක් තිස්සෙම ලොව දුප්පත්ම රාජ්‍ය වෙච්ච බුරුන්ඩියේ කතාව ඕකයි. එහෙනම් තවත් වීඩියෝකින් හම්බෙමු. මේ රහස